යාකොබ් කිසිදා නොපැතූ ස්ත්‍රිය. යේසු පිහිටයි සියලුම දෙනාට. අපි බොහෝ දෙනෙක් ජීවිතයේ යම් යම් අවස්ථාවල ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. දෙවැනි තැනට පත් වෙලා තියෙනවා. අපිට ලැබිය යුතු දේ නොලැබී තිබෙනවා. ආදරය නොලැබෙන බව හැඟිලා තියෙනවා. බයිබලයේ උප්පත්ති පොතේ සඳහන් වෙන ලාබෙල්ගේ දියණිය නැත්නම් රාකේල්ගේ සහෝදරිය ලෙයා ඒ වගේ වේදනාවක උපරිමය අත්විඳි තැනැත්තියක්. ඇගේ ජීවිතය තමාට ආදරය නොදක්වන සැමියෙකු හා රූමත් ආදරය ලබන සහෝදරියක් අතර මැදිව තිබුණා. තමන්ගේ පියා තමන්ව රැවටිලි සහගතව තමන්ගේ දුවව වෙනත් පුරුෂයෙකුට විවාහ කරලා දීමට යන මොහොතේ ඇයි කොතරම් අසරණ වෙන්නේ නැද්ද? ඒ වගේම විවාහයෙන් පස්සේ තමන්ගේ සැමියාගේ දැස් තමන්ව පසු කරලා යන හැම වාරයකදීම ඇගේ හදවත බිඳලා යන්නේ නැති. ලෝකයා ඇයව දුටුවේ දුර්වල තැනැත්තියක් ලෙස. යාකොබ්ට කිසිදා අවශ්‍ය නොවුණු ගැහැණිය ලෙසටම ඇයට ඉතිහාසගත වෙන්න තිබුණා. නමුත් මිනිසා ප්‍රියමනාප දේ, ශක්තිමත් දේ, දක්ෂ දේ හොයද්දී දෙවියන් වහන්සේ හොයන්නේ දුර්වල දේ, අදක්ෂ දේ, නැත්නම් පිපාසිත හදවත්. ලෝකයේ අපිව දකින්නේ අප සතු දේ හෝ අපිව පෙනෙන ආකාරය අනුව. හැබැයි ස්වර්ගය ඔබව දකින්නේ ඔබ තුළ ඇති සැඟවී ඇති වටිනාකම අනුවයි. උප්පත්ති 29 වන පරිච්ඡේදයේ 31 වන පදය. ස්වාමීන් වහන්සේ ලෙයා අප්‍රිය කරනු ලැබූ බව දැක ඇගේ ගර්භාෂය විවර කළසේක. ස්වාමීන් වහන්සේ ඇයට දරුවන්ගෙන් ආශිර්වාද කළා. මිනිසුන් ඔබට ආදරය කිරීමට අමතක කරන තැන්වලදී දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කිරීමට අමතක කරන්නේ නැහැ. ඇය මුලදී මිනිසුන්ගේ ආදරය සොයා ගන්නට හැදුවා. නමුත් ඇගේ 4 වෙනි පුත්‍රයා උපන් විට ඇය මිනිසුන්ගේ ආදරය සෙවීම නතර කරලා මෙසේ පැවසුවා. මේ වතාවේ මම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි. ඇය ඇගේ පුත්‍රයාට යුදා කියලා නම තැබුවා. යුදෙව් වංශයේ ශක්තිමත්ම මුල් ලැබුණේ රාකේල්ගෙන් නෙමෙයි. ආදරේ අහිමි වෙච්ච ලෙයාගෙන්. ලෝකයේ ගැලුම්කරුවා නම් මේ ලෝකයට වැඩම කරලා උරුමකම් කිව්වේ ඒ යුදා පරම්පරාවෙන්. ඉතින් අද ඔයාව කවුරු ප්‍රතික්ෂේප කරත් ඔයා තුලින් බලවත් දේ කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. උන්වහන්සේ ඇයට උතුම්ම ගෞරවයක් ලබා දුන්නා. මතක තියාගන්න, කවුරු ඔයාව ප්‍රතික්ෂේප කරත් දෙවියන් වහන්සේට ඔයාව විශේෂයි. මනුෂ්‍යයන්ගේ ප්‍රේමය කෙරෙහි ඇති අවධානය දෙවියන් වහන්සේට යොමු කරලා අපිට ජීවිතයේ සැබෑ සමාදානය ලබා ගන්න පුළුවන්. මනුෂ්‍යයා අප්‍රිය කරන දේ තුලින් ආශිර්වාදය බිහි වෙයි. අද දවසේ වේදනාව හෙට දවසේ විශාලතම ආශිර්වාදයක් බවට පත් වෙන්න පුළුවන්. මිනිස් ඇස්වලින් මිදලා දෙවියන් වහන්සේගේ ආදරය අත්විඳින මොහොත ඔබේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණයයි. මනුෂ්‍යයා ඔයාව දෙවන තේරීම කරාට කමක් නැහැ. මොකද දෙවියන් වහන්සේට ඔයා දෙවියන් වහන්සේගේ පළමු තේරීමයි. ඉතින් ස්වාමින් වහන්සේ දකින්නසේක, ස්වාමින් වහන්සේ දන්නාසේක, ස්වාමින් වහන්සේ ඔබ සමග මා සමග සිටින්නාසේක. ජේසු පිහිටයි. සුබ දවසක්.